හෙලෝ වෙල්කම් ගයිස්. පේනවනේ මඩවල. ඉතින් මේ ගියෙන් පස්සේ වෙන්නේ ඔයාගේ බයිසිකලේ දිරන එක. ඉතින් මේකට විසඳුමක් දෙන්න තමයි මම අද ආවේ. පේනවනේ ඉතින් බයිසිකලේ තියෙන මඩ. ඉතින් මේක තියාගත්තොත් දවස් 7-2ක් ඔයාගේ බයිසිකලේ ඉක්මනට දිරන්න ගන්නවා. ඉතින් මම භාවිතා කරන ටිප් එකක් ඔයාලට කියන්න තමයි ආවේ. ඉතින් මෙන්න මේ වගේ ස්ථාන ඔයා හොඳට බලන්න. වගේ බයිසිකලේ දිරාගෙන එනවා. මොකද මට රැඳෙන ස්ථාන මේවා. ඉතින් මේවා ක්ලීන් නොකළොත් සතියක් ඇතුළත එහෙම නැත්නම් සති දෙකක් ඇතුළත හෝ මේක දිරාගෙන එන්න පටන් ගන්නවා. එතකොට ඔයාට සෑහෙන්න ගාණක් වියදම් වෙනවා මේවා රිපෙයාර් කරන්න. මොකද හිස්තැන් පුරවන්න ඉරච්ච තැන් හදන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මේක හොඳට ක්ලීන් කරගන්නවා. හොඳ ප්‍රෙෂර් එන වෝටර් පම්ප් එකකින්. ඉතින් මේ ආකාරයට මම රෙදි කෑල්ලක් අරගෙන අනිවාර්යෙන් පිහනවා. මොකද වතුර ඇල්ලුවට විතරක් වැඩක් නැහැ. මේකේ මඩ ගතිය පොඩ්ඩක් ඉවත් වෙන්න රෙදි කෑල්ලක් අරගෙන පොඩ්ඩක් පිහන්න ඕනේ. වතුර අල්ලන ගමන් අපි ඉතින් පියාගෙන ඉමු. ඊට පස්සේ guys අපි මේන් ස්ටෑන්ඩ් එක රිමූව් කරලා සයිඩ් ස්ටෑන්ඩ් එක ගහනවා. ඉතින් සයිඩ් ස්ටෑන්ඩ් එක අපි ගහලා පොඩ්ඩක් මේක තව හොඳ රෙදි කෑල්ලකින් පොඩ්ඩක් පිහද ගන්නවා. මොකද මේක වේලෙන්න අද අවුව පොඩ්ඩක් මදි නිසා. ඉතින් නැත්තම් අවුවක් වගේ තියෙනවා. අවුවේ විනාඩි 10ක් විතර තියලා ගත්තනම් ඇති. ඊට පස්සේ අපිට පියද ගන්න පුළුවන් තැනකට අපි බයික් එක දාගන්න ඕනේ. ඊළඟට කරන්න වැඩේ අපිට කරගන්න. අපි බයික් එක මුලින්ම ක්ලීන් කරගත්තා. දැන් තියෙන්නේ හොඳම ටික කරන්න. ඉතින් බලමු අපි මොකද කරන්න කියලා. මේ තියෙන්නේ අරක්කු. නෑ මේ ඔයිල් කාලා. වැරදි හිතන්න එපා. මේ ඔයිල් බයිසිකල් වලට එන්ජින් එකට දාන ඔයිල්. අපි ඉතින් මේක අරගෙන හොඳ රෙදි කෑල්ලක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් සිල්ක් ගන්න නැතුව වෙන ඕන රෙදි කෑල්ලක් අරගෙන අපි මේ බයිසිකලේ හොඳට තාව ගන්න ඕනේ පියත ගන්න ගමන්. ඉතින් මේ ආකාරයට අපි සැරින් සැරේට මේක අරගෙන හැමතැනකම ක්ලීන් කරගමු ඔයිල් ගගා. ඉතින් මේ වගේ ස්ථාන වලට පේනවා ඇති ඉක්මනට දිරනවා මඩ වදින ස්ථාන සයිඩ් ස්ටෑන්ඩ් වල. මේ වගේම මෙන්න මෙතන ඉක්මනට දිරනවා. දැන් මම මේක දිරලා තියෙන්නේ සති 2ක් 3ක් මම වරුසාවේ ගිහිල්ලා මේක ක්ලීන් කරේ නැති නිසා. ඉතින් ඔයාටත් මේ වගේ දිරුම් කඩෙන්න පුළුවන්. ඔයා වැස්සක ගිහින් ආවම අනිවාර්යයෙන්ම ඔයිල් ටිකක් ගාලා වතුර ටිකක් අල්ලලා පිහින්න. මුලින්ම වතුර ටිකක් අල්ලලා ඊට පස්සේ ඔයිල් ටික ගන්න. ඉතින් ඔයාලට පේනවාද මේ අස්සවල් වල අපිට ඇත්තටම ඇඟිල්ලක්වත් දාන්න බෑ. ඉතින් ඒකින්ද අපි කරන්නේ මෙතනින් එහා පැත්තෙන් රෙදි කෑල්ල හිඩසෙන් ගන්න ඕනේ. අරගෙන ඔයිල් තැවරුණු රෙදි කෑල්ල දෙපැත්තට ඇද්දනම් මෙතන තියෙන අර රැඳිච්ච වතුර ඔක්කොම උරාගෙන ඔයිල් ටික ගෑවෙනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ රිමූව් කරගන්න ඕන සීට් එක රිමූව් කරලා ඉතින් පේනවා ඇති. ඔයාලට පේන්නේ නැතුව ඉතින් මොකද මම හැන්ද වෙලාවක තමයි මේක කරන්න ගත්තේ. ඉතින් මේකේ ඇතුලේ ෆ්‍රේම් එක තියෙනවා කියලා අමතක කරන්න එපා. බයිසිකලේට ආයේ ෆ්‍රේම් එකක්. ඉතින් මේකත් යකඩ. ඉතින් මේකත් ඉක්මනට වතුර ගෑවුන ගමන් දිරනවා. මේක නිසා අපි මේකෙත් හොඳට ඔයිල් තවර ගන්න ඕනේ. මම මේකෙන් තවරන්නේ ඒ කියලා කිව්වොත් ඊළඟට වස්සට තිබුණට අපිට වතුර රැඳෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට
දවස් දෙකක් පස්සේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ අපි අනිවාර්යෙන් ආයිත් පිහන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ස්ථාන ටැංකිය. ඉතින් මේ වගේ ස්ථාන අනිවාර්යෙන්ම කොයි ගන්නම වෙනවා. මොකද මේ වගේ ස්ථාන හැංගිලා තියෙන්නේ. ඒ වගේ ස්ථාන ඉක්මනට දිරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයත් හැමදාම මේ විදිහට ක්ලීන් කරගන්න තමන්ගේ බයිසිකලේ. නැත්තම් ලොකු වේදමක් යනවා ටින්කරින් හා පේන්ට් වලට. ඉතින් ඔයත් ඒ වගේ ක්ලීන් කරගත්තොත් හැම වරුසාවකටම මඩවලකටම ගිහින් ආවෙන් පස්සේ ඔයාට බය නැතුව අවුරුදු 15ක් වුණත් මේ ප්ලේන්ට් එක දිරන්න නැතුව තියාගන්න පුළුවන්. Thank you guys, වීඩියෝ එක බලපු හැමෝටම මතක ඇතුව subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, වෙන කෙනෙකුට බලන්න share කරන්න.